සප් යාත්‍රිකයා ෆෑන්ස් ඉතින් වීඩියෝ එක පොඩි වෙනසක් ගන්න තමයි වීඩියෝ ෆෝමැට් එකේ මම මේ රෙකෝඩ් කරන මගේ ෆෝන් එකේ ඉතින් අපි බලමු අද වීඩියෝ එකේ ඉස්සරහට කොහොමද දේවල් වෙන්නේ කියලා මගේ channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා අද වීඩියෝ එක මුලින්ම බලන කෙනෙක් නම් මගේ channel එකේ වීඩියෝ මුලින්ම බලන කෙනෙක් නම් මම තමයි යාත්‍රිකයා ඔයගොල්ලෝ මගේ channel එකෙන් කවිලෙන් ලොක්ස් වගේ දේවල් හොඳට බලන්න පුළුවන් ඉතින් මාත් එක්ක දීර්ඝ දෙන්න channel එක subscribe කරන්න like කරන්න comment කරන්න ඉතින් අද අපි යන්න යන ගමන ගැන කියන්න කලින් මම මුලින්ම කියන්න මම රෙකෝඩ් කරන device එක මම මේ රෙකෝඩ් කරන ෆෝන් එකෙන් ඒ වුණාට හැමදාම මගේ වීඩියෝස් වලට කැමරා එක්ස්පෝසර් කරන්නේ ප්‍රශාසන මල්ලියාගේ DJI Osmo Action 5 Pro cam එක thank you very much ඒ වගේම ඉතින් මේ drone shots ගන්න අපේ ශශිර තමයි help කරේ ශශිර මතක තිය ඔයගලන්ට මගේ first camping experience එක වෙන නාරංගල camping area ශශිර ආවා ඒ වගේම අපි වංගෙඩිතිල ගිය ගමනේ ශශිර ආවා ඉතින් ශශිරවත් thank you කරනවා මේ වෙලාවේදී එහෙනම් අපි යමු කළුපාන පාරාදීසේ වටක් ගන්න මේ යාත්‍රිකයා ඉතින් guys අද trip එකට මාත් එක්ක තමයි කොල්ල 10 දෙනෙක් ගියා. ඒගොල්ලෝ තමයි හිරෝන්, ජනුත, මතීෂ, විමුක්ති, සතුන්, සීනේ, ඉදුවරමල්ලි, රසිනවන්ති, ශශිරු, ඒ වගේම හංසජ. ඉතින් අපි බලමු අපි කොහොමද මේ trip එක ගත වෙන්නේ කියලා. මුලින් කියන්න ඕනේ අපේ main sponsor ගැන. main sponsor තමයි ඉදුවරමල්ලි. ඉතින් අපි ගිහිල්ලා බලමු මෙතන කොච්චර ආදරණයක් ගන්න පුළුවන් place එකක්ද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් පාන්දරම අපේ ජනතක වීරත්වය හින්දා අපි කෑවා දඩයක්. ගයිස් කොහොමද උදේ පාන්දරම ගමන සුබයි ජයනේතයි අපේ ජනතගේ හොඳ ඩ්‍රයිවිං හින්දා අපි දඩයක් කෑවා. හලෝ ඉතින් අපි දඩේ ගෙවන්න තමයි ගමන පටන් ගත්තේ. අපි ආවා බණ්ඩාරල කාගිලිසෙට. බණ්ඩාරල කාගිලිසෙට ඇවිල්ලා අපි කන්න බොන්න ඕනේ දේවල් ටික ගත්තා. ගයිස් අපි ඉන්නේ බණ්ඩාරල කාගිලිසෙගේ. අපි ආවා මේ කැම්ප්ට අවශ්‍ය කරන දේවල් ගන්න. අපි යමු ගයිස්. අයියෝ පොළ ජනත වාහනේ අයිතිකාරය වුණාට මොකද? ඌ නම් වැඩිපුර ඩ්‍රයිව් කරේ නෑ. අපේ විමුක්ති තමයි වැඩිපුර ඩ්‍රයිව් කරේ. ජනත කරේ පිටිපස්සටලා අපිට එක එකව කී එක හිටපු එක. ගයිස් අපිට මේ අපේ තවත් මෙම්බර් කෙනෙක් එකතු වුණා මේ ශශිරු කිලෝමීටර් 5යි තියෙන. හායි. හායි. අපි ශශිරුව පික් කරේ හකුදල ටවුන් එකේ. ඔක්කොටම මට ආදර සීන් එක තමයි මේ හංසජට ට්‍රැක් ගන්න පුළුවන්. අටෝ මේ ආදරද? ඉස්සරහා එන පළතුරු කඩයක් තියෙනවා තමයි දකුණු පැත්තේ. කළුපාන හරියෙන් ප්ලේස් එකක් තියෙනවා බෝට් එකක් ගහලා තියෙනවා බබරකන්ද තියැලට කියලා. එතනින් හැරෙන තැනක් තියෙනවා. එතනින් තමයි අපි මේ දෙන්න පික් කරේ. ඒ බබරකන්ද ඒක රිසෝට් එක තමයි මගේ මේන් ස්පොන්සර්. ගයිස් අපි මේන් ස්පොන්සර් ඉදුවර මල්ලි බබරකන්ද තියැලට හැරෙන පාරෙන් හැරිලා ඔයගලන්ට යන්න පුළුවන් ඉස්සරහට. මේ අනුරාධපුර පාරේදලා අපි මේ ගිෆ්ට් කරට වැඩි දුරක් තිබ්බේ නැහැ. සාමාන්‍යයෙන් ටික දුරක් එද්දී ඔයගොල්ලන්ට පාරයිනේ ගහලා තියෙන බෝඩ් එකයි බබරකන්ද ඒක රිසෝට් කියලා. ඉතින් අපි බලමු මේක ගැන.
ඉතින් අපි අද ප්ලෑන් කරලා තිබ්බේ වැලිබංගු යන්න. හැබැයි ඒ තැනට ගියාට පස්සේ මේ අපේ කට්ටියට මට හිතුණා අද වැලිබංගු යන්න නැතුව මෙතන පූල් එකේ බහලා පොඩ්ඩක් වෙලා ඉඳලා සින්දුවක් දාගෙන පොඩ්ඩක් ආදරෙ ගෙමු කියලා. ඉතින් හීතල කියලා බලන්න නැතුව අපි සෙට් එකෙන් බැස්ස පූල් එකට. ඒක නම් නෙක්ස්ට් ලෙවල්. පණුවාගේ දෙමකේ දෙගේ බය වෙන්නේ පොඩි කාලේ. අයියෝ ඵලයන්කෝ. guys මේ වතුර කොහෙද ඉන්නේ අපෝ බලන්න. guys මේ අර ලස්සන මෙතන බලන්න ඕගොල්ලෝ. මෙතන පූල් එකේ අපි නම් කබන ගහෙන් බේනවා. දෙපැත්තේ බෆර කන්දියල් වෙනවා ලංකාව සමදියල්ල. අර පැත්තෙන් අපි කැම් කරපු මේ පැත්තේ වංගිඩිගල. අර පැත්තෙන් වංගිඩිගලට උඩ පීක් එක පේනවා. මේක මාරයි මේ වතුර පට්ට හිතලා පට්ටම හිතලා ඉන්නේ. මම මේ වතුර එන්නේ අර ස්වභාවික වතුර පාරකින්මයි. ඔව් අර වතුර එනවා. අපි නා. නාලා අනිත් එක මේ විදිහ ලස්සන view එකක් ඉතින් මේ විදිහ ප්ලේන් ටිකක් බොනකොට ඒක තියෙන වෙනම ලෙවල් එකක් ඈ ලස්සන view එකක් පේනවා අපිට මේ පැත්තෙන් තමයි දිර බහින්නේ. ඒකට මේ පැත්තට කලින් නම් මේ අර ලයිට් රේස් වගේ ඉట్లా තිබ්බා. මේ පැත්තෙන් ලංකාව උසම දියැල්ල බමරකන් දියැල්ල තියෙනවා. මේ මෙතන කුක් කෙනෙක් ඉන්නවා. කුක් කරන අය කෙනෙක් ඉන්නවා. කෙනෙක් බලාගෙන ඉන්නවා. මේ ඒගොල්ලන්ට කියලා ඔයගොල්ලන්ට අවශ්‍ය කැම් බඩු ගෙනල්ලා මේ ඔයගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් ඒකට කියලා හදා ගන්න පුළුවන්. මේ රසට වෙනවා. ඉතින් මම යාට පෙන්නන්න ආවේ රැට අපේ ඉන්න කබාන් එකේ කන්ඩිෂන් එක කොහොමද බලමු අපි. සෙට් එක ගෝල් එකනේ පිටි. ඉතින් ඔන්න ඔය විදිහේ ෆ්‍රෙෂ් මෝර්නින් එකක් එක්ක අපේ නෙක්ස්ට් ඩේ එක ආරම්භ වුණා. අපි කට්ටියම ඩිසයිඩ් කරා ඊට පස්සේ බමරකන්ද දියැලේ නාන්න යන්න. නෑ උඹලා චීන මේ මෙහෙම වුණාම ලංකාවට චීන කියන විදිහට මෙහෙම නගින්න වෙනවා. අර ඒක තමයි BYD කියන එක කතා කරන්නේ. BYD තමයි අර මේ කුණු ගොඩක් මූ කියන විදිහට. ගයිස් අපි යනවා බමරකන්ද ඇල්ලේ. මෙතන වැඩි දුරක් නැහැ කිලෝමීටර් එකක් තියෙන්නේ අපි යන්නේ. ඔයගොල්ලෝ බම්බරකන්දර ඇද්දි එතනින් ටිකට් එකක් ගන්න ඕනේ. පොඩි ළමයින්ට නම් 20යි. වැඩි හිටියනම් 50යි. අපි ටිකට් ගත්තා. ලස්සන දියපාරවල් ටිකක් බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ගයිස් අපි ආවා ලංකාවේ සුදු දියැලේ පාවුලට. වූ ඔයාලා හිතන්න ඕනේ සෙල්සියස් අංශක 5 වතුරකින් නාද්දි කොහොම ආදල්ලයක් තියෙන්නේ කියලා. අඩෝ
අම්මට සිරි ගයිස් මේක නම් වෙනම එක්ස්පීරියන්ස් එකක් ෆ්‍රිජ් එක නානවා වගේ අපි නාලා ආයෙත් අපි නවතින තැනට ආවා. ඒ වෙද්දී අපි උදේ කෑම ලෑස්ති කරලා තිබ්බා. පරිප්පුයි, බතුයි, පොල් සම්බෝලයි. සුපර් මීල් ෆෝ දි බ්‍රේක්ෆාස්ට්. උදේ කෑම ආවා. අපේ වල බත් තියෙනවා, පරිප්පු තියෙනවා, සම්බෝල තියෙනවා, විතර. කෑම ටික කාලා බඩුත් පැක් කරගෙන අපි ගියා අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට. ඒක තමයි වැලිවංගුව. ගයිස් මේ අපි යනවා වැලිවංගුවේ මම හිත අපි එද්දිනම් පාර හදනවානේ පේනවනේ පාර මැදට පස් පුරවලා පාර මැදට පස් පුරවලා තියෙන එක ඉතින් අපි වෑන් එක දෙන්න දාලා මේ මීටර 450ක් ඉස්සරහට පෙන්නනවා පේන වැලිවංගුව මම නමෙන් ද කැම්පයක් ගන්න යනවා ගයිස් අපි ආවා වැලිවංගුවට ලොකු view එකක් පේනවා මේ හැරිට අර අපි මම අර කලින් පෙන්නුවේ කලින් බංගඩිකල වීඩියෝ එකේ පෙන්නුවා අපි අතන ඉද්දි අන්න අතන ඉද්දි මේ පැත්තෙන් වැලිවංගුව පෙනුණා ඊට පහළ බමරකන්දල්ල පෙනුණා අන්න අර පේන ලංකාවැල්ල පෙනුණා ලංකාවැල්ල මම පෙන්නුවේ ඔයගොල්ලන්ට අර විදිහට සික්සැක් හැරියට පාරක් ඇවිල්ලා දෙනවා කියලා ලංකාවැල්ල අන්න ඒ තින්නේ පාර දැන් අපි ඉන්නේ වැලිවංගුව අපි බලමු බර්ඩ්ස් අයිගෙන් කොහොමද මේක පේන්නේ ඔන්න ආයිස් ඒ විදිහට තමයි බර්ඩ්ස් එකකින් වැලිවංගුව පෙන්නේ මේ හැරි මේ හදන හින්දා තමයි පොඩ්ඩක් මේ දවස් ටික මම ඔයගොල්ලන්ට කිව්වේ පාර වෙන අපි කියලා නෑ මේ හදන හින්දා තමයි කැම්ප් කරන්න මේ දවස් ටික අමාරු වෙයි හැබැයි හරි පාර හදුවන පස්සේ නම් සමහරට පුළුවන් වෙයි එහෙනම් අපි යනවා බලන්න ආපු දේවල් දෙක හරි ගියල්ලි ගියා වැලිවංගුවේ ගියා ඉතින් යාත්‍රිකයා ෆෑන්ස් මේ විදිහට කළුපහන පාරාදීසේ වීඩියෝ එක මම එතනින් එන්ඩ් කරනවා. කළුපහනේ ඔයගලන්ට යන්න පුළුවන් තැන් වල අපි ගියා. වංගෙඩිගල මුලින්ම ගියා. බරකන්දැල්ල ගියා. අද වැලිවංගුවේ ගියා. ඔයගලන්ට තව යන්න පුළුවන් තැන් තියෙනවා. එතනින් පහළට ගියාම ලංකාවැල්ල. ඒ වගේ කළුපහට නාන තැන් ගොඩක් තියෙනවා. ඔයාලට මේ වගේ ඇවිදින්නත් පුළුවන්. ඒත් එක්කම මම ආයෙත් මතක් කරනවා මගේ මේන් ස්පොන්සර් බම්බරකන්ද ඉකෝ රිසෝට්. ඔයගලන්ට මම වීඩියෝ එක යටින් ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒගොල්ලන්ගේ ෆෝන් නම්බර්ස් and contact details දාන්න ඔයගොල්ලන්ට කැමති bookings දාගන්න ඔයගොල්ලන්ට කැමති විදිහකට පහසුවෙන් ඔයගොල්ලන්ගේ නිවාඩුව ලස්සන ගත කරන්න පුළුවන් සුපිරි පොට්ටයක් තමයි බබරකන්ද ඉකෝ රිසෝට් කියන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් තවත් මේ විදිහේ වෙනස්ම එක්ස්පීරියන්ස් එකකින් හම්බ වෙමු. එතකන් ජය වේවා හැමෝම පරිස්සමෙන් ඉන්න මේ යාත්‍රිකයා